ඔන්න ඔකට බලා ගන්න පුළුවන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ හැමෝටම කරගන්න පුළුවන් ජොබ් වේකන්සි එක. මේකේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් රැකියා බර්තු 147ක් නිකුත් වෙලා තිනවා වාරි මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ. රැකියා ඔක්කොම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ජොබ් වේකන්සි ගැන සියලුම විස්තර අපේ ගෲප් වල දානවා. මගේ YouTube channel එකේ තියෙන අනිවාර්යයෙන්ම description එකේ පළවෙනි comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම join වෙන්න. රජයේ සීලම් exam වලට අවශ්‍ය papers නොමිලේ ලබා දෙනවා. ඒ group වල ඔය කට්ටිය join වෙලා ඉන්න description එකේ පළවෙනි comment එකේ දානවා. ඒ වගේම දිගටම අලුත්ම රජයේ ගැසට් වලට එන job vacancy private jobs දැනගන්න කැමති නම් අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ ටික ඉල්ල බලමු. අද කතා කරන වීඩියෝ එක මොකක්ද කියලා. ඔකට බලා ගන්න පුළුවන් කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය විසින් තමයි මෙන්න මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ 2025 බඳවා ගැනීම. දැන් ඔකට බලා ගන්න පුළුවන් මේ කට්ටියගේ නොවැම්බර් 25 මාසේ පවත්වන ලබන නිවේදනයෙන් තමයි මේක ගැසට් වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ තනතුරු බලා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මුරකරු පුරප්පුඩු සංඛ්‍යාව 45ක් තියෙනවා. ඒ වගේම ලොරි සහායක උදව්කරු 5ක් තියෙනවා. පරීක්ෂණ සහායක 37ක් තියෙනවා. රසායන කම්කරු 18ක් තියෙනවා. රීසර් 35ක් තියෙනවා. සැලසුම් මුද්‍රණ කරු උදව්කරු ඒ කියන්නේ 8ක් තියෙනවා. මෙන්න මේ තුන්වෙනි ශ්‍රේණිය සඳහා තමයි මෙන්න මේ බදවා ගැනීම සිද්ධ කරන්නේ. මේ ඔක්කොම එකතු වුණාම රැකියා බාරතු 140ක් විතර මේක නිකුත් වෙලා තිනවා. හැමෝටම පුළුවන්. අවශ්‍ය සුදුසුකම් මොනවද? ඒ වගේම ඇප්ලයි කරන්නේ කොහොමද? ඒක නිසා A to Z මම කියනවා. ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න යන්න නැතුව වීඩියෝ එක අවසානය දක්වා නරඹන්න කියලා ඔක්කොලාගේ මිල්ලන. ඒ වගේම මේ කට්ටියගේ තනතුරු වලට අදාළ කාර්යයන් බලා ගන්න පුළුවන්. දැන් ශ්‍රේෂ්ඨ මුරකරු ගියොත් එයාට තියෙන වැඩ මොනවද? එතකොට ඊළඟට තියෙනවා ලොරි සහායක උදව්කරු. එයාට තියෙන වැඩ මොනවද? ඒ වගේ විස්තර බලා ගන්න පුළුවන්. මෙන්න මේ ගැසට් එකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. ඒක click කරලා ඔය කට්ටියට මේකේ අයිදුම් පතයි මෙන්න මේ ගැසට් එකයි ඔක්කොම කියවගලා බලා ගන්න පුළුවන් කොහොමද මේක සිද්ධ කරගන්නේ කියලා. ඒ වගේම මම වීඩියෝ එකේදී A to Z ඔය කට්ටියට පැහැදිලි කරනවා මේක සිද්ධ කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඊළඟ දින පරීක්ෂණ සහායකයි රසායනාගාර කම්කරු ෆ්‍රීසර් ඒ කට්ටියට අදාළ තියෙන වැඩ කොටස ඔය කට්ටියට මෙතනදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වැඩවලට අමතරව කිසිම වැඩක් නැහැ. මෙතන තියලා තියෙන වැඩ ටික තමයි ඔය කට්ටියට කරන්න තියෙන්නේ. හරිද? එන්නේම තමයි මෙන්න මේ vacancies පහට අපිට apply කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේවට අවශ්‍ය සුදුසුකම් මොනවද? වයස් සීමාව මේක කොහොමද ආයුධම්පත fill කරන්නේ අපි? ඒවා අපි කතා කරමු. කොහොමද කියලා අනිවාර්යයෙන්ම මේක ඉක්මනටම තියෙන vacancy එකක් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් vacancy එකක්. දැන් කවුරුත් වීඩියෝ එක skip කරන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න කියලා හැමෝගෙම මෙල්ලනවා. YouTube channel එක කෙනා අනිවාර්යයෙන්ම subscribe කරන්න. දැන් ඔයාලට මේකට ඇප්ලිකේෂන් එකක් දැම්මට පස්සේ ඔයාලට තියෙනවා ඉන්ටර්විව් එකක්. ඒකේ අතිරේක අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු දෙනවා. පළපුරුද්ද වෘත්තීය සුදුසුකම්, විෂය බාහිර ක්‍රියාකාරකම්, ඒ වගේම සමුක පරීක්ෂණයේදී පෙනී ඉන්න ආකාරය අනුව ලකුණු දෙනවා. ඒ කට්ටිය මේ කට්ටිය කියනවා වැටුප් පරිමාණය බලා ගන්න පුළුවන්. හරිද? වැටුප් පරිමාණය මෙතන තියෙනවා රුපියල් 61880ක වැටුපක් හම් වෙනවා. මෙන්න මේ මං කියපු වේකන්සි ඔක්කොටම. හරිද? රුපියල් 61880ක වැටුපක් ඒක යන්න වැඩි වෙනවා. ඒ වගේම බලනවා සේවයෙන් නියුක්ත කිරීමේ කොන්දේසියා සේවා. පත්වීම ස්ථීර පත්වීමක් දෙන්න ජීවිත කාලෙටම. ඒ වගේ විස්තර බලා ගන්න. ඒ වගේම වයස් සීමාව තියෙනවා අවුරුදු 18ත් 45ත් අතර. ඒ කියන්නේ 18ට වැඩි වෙන්න ඕනේ 45ට අඩු වෙන්න ඕනේ. ඔයාලට ඉල්ලන්න පුළුවන් මෙන්න මේ ජොබ් වේකන්සි. අධ්‍යාපන සුදුසුකම් බලා ගන්න පුළුවන්. අධ්‍යයන පොදු සහතික පත්‍රවල සාමාන්‍ය පෙර දෙපාරකට වඩා පෙනී ඉඳලා බෑ. සම්මාන දෙකක් තිබ්බනම් ඇති 6යි 2ක්. ඒ වගේම NVQ3 සහතිකයක් තියෙනවා නම් O level කරලා නැතත් ඔය කටි ගන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සුදුසුකම් බලා ගන්න පුළුවන්. එහෙම සඳහන් කරලා තියෙනවා. ඒවන අපිට වැදගත් වෙන්නේ නැහැ. සාමාන්‍ය 6යි 2 තියෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට ඇප්ලයි කරලා ස්ථීර ජොබ් එකක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. මේක ගොඩක් කට්ටියට ලැබෙන්නේ නැති chance එකක්. හැමෝම ඉක්මනට මෙන්න මේක සිද්ධ කරගන්න. දැන් මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේකට ඇප්ලයි කරගන්නේ කියලා. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මෙන්න මේකට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. දැන් මම කියලා දෙනවා මෙන්න මේකට ඇප්ලයි කරගන්නේ කොහොමද කියලා. ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ආයුධම්පත් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම. මේව නිවේදනයේට අවසානයේ දක්වා ඇති ආදර්ශ ආයුධම් පත්‍රය. මම link එක දාලා තියෙනවා. description එක click කරලා ගිහපුවාම මේ කට්ටිය තියෙන ආයුධම් පත්‍රයක්. ඒ ආයුධම් පත්‍රය fill කරන්න තියෙන්නේ. ආයුධම් පත සකස් කළ යුත්තේ තමා සම්මුඛ පරීක්ෂණයේ පෙනී සිටින භාෂා මාධ්‍යයෙන් පමණයි. කියන්නේ සම්මුඛ පරීක්ෂණයට සිංහලෙන් පෙනී ඉන්නවා නම් සිංහලෙන් තමයි ඒක fill කරන්න ඕනේ. ඒ වගේම තියෙනවා ආයුධම් පත ඉදිරිපත් කිරීමේදී එක් ආයුධම් කරුවෙක් සඳහා ආයුධම් පත් හා සම්මුඛ පරීක්ෂණ ගාස්තු වශයෙන්
රුපියල් 500ක් තියෙනවා. මෙන්න මේ කට්ටිය කියනවා ලංකා බැංකුව කියලා බැංකු ගිණුම් ශාඛාවක්. අන්න ඒකට මෙන්න ඒක පේමන්ට් එක ඔය කට්ටිය සිද්ධ කරන්න ඕනේ. පේමන්ට් එක කරලා රිසිට් එකත් එක්ක අමුණලා තමයි අපි අයදුම් පත්‍රය යවනකොට යවන්න ඕනේ. මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා ඇඩ්‍රස් එක. මොකක්ද ඇඩ්‍රස් එක කියලා මම වීඩියෝ එක අවසානයේදී කියන්නම්. යවන්න ඕනේ ඇඩ්‍රස් එක මොකක්ද කියලා. මෙන්න මෙතන තියෙනවා. මේක තියෙන්නේ ඔක්තෝබර් 26 දින හෝ ඊට පෙර වාරි මාර්ග අධ්‍යක්ෂක ජෙනරාල් වාරි මාර්ග දෙපාර්තමේන්තුවට මෙන්න මේක යවන්න ඕනේ. ඔක්තෝබර් 26 තමයි අවසාන දිනය. අද වීඩියෝ එක දාද්දි ඔක්තෝබර් 14 ඉක්මනටම ආයුධම් කරන්න හැමෝටම ලොකු chance එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමුග පරීක්ෂණය පැවැත්වෙන්නේ නොවැම්බර් මාස කොළඹදී පැවැත්වෙනවා. ඒකටත් හැමෝම රෙඩි වෙලා ඉන්න. ඉක්මනට මේක ලොකු වේකන්සි ප්‍රමාණයක් නැහැ. ඉක්මනටම මෙන්න මේ ජොබ් වේකන්සි ඔයාගේ කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔය කට්ටිය ඇප්ලයි කරන්න. ඒ වගේම ආයුධම් පත ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ටච් කරලා යන්න. ඒකට ගැසට් එකයි ආයුධම් පත්‍රයයි දෙකම එතනදී ඔය කට්ටියට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධ වීඩියෝ එකේ සිලම් දෙය පැහැදිලි වෙන්නේ නැද්ද කියලා YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. එනවා ඔයාලට සුබ දවසක්. ජය වේවා. මම කොයින්ස් ලංකා YouTube channel.